කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විද්‍යාපති වර්තමානයේ අපේ පොල්පිටිගම ජාතික පාසලේ උපප්‍රධානාචාර්ය නියෝජ්‍ය විද්‍යාපති අපේ ලැබුම්දෙණියේ සුනන්ද ශාස්ත්‍රපති පඬිතුමාන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටිනවා. උන්වහන්සේවත් ඒ වගේම විද්‍යාගල ශ්‍රී සුමංගල පිරිවීම් විහාරයේ ඇතුළත් කබල්ලෑලෙන ඇතුළු කොට විහාර ගණයේ විහාරාධිපතිත්වයේ දරන පොල්පිටිගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී දුරේ ඔබෝමින් ඒ වගේම අපේ මහනුවර මල්ලත් මහා විහාරයේ කාරක සංඝ සභික තුරයක් දරමින් කටයුතු කරන වගේම සමස්ත ලංකා සාමිනිසුරු ප්‍රතිආගම ශ්‍රී සුමංගල මූලික පිරිවෙනේ කෘත්‍ය අධිකාරී විපාගම්පා දිවිගන්ධා දෙකුල්ලේ අභිනව සංඝනායක පුරේට පත්වෙච්ච අපිත් සමග කොයි කවදත් මේ ආගමේ කුතුමාත් කටයුතු වලදී නිරන්තරයෙන්ම සහසම්බන්ධ වෙන අපේ සහෝදර මාංගුරුවන් වහන්සේ පොතිවිල විමල ඥාන නායක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කොට වදාළ වහන්සේවත් ඒ වගේම කවදත් අපි සමග නිරන්තරයෙන්ම කටයුතු කරන හැම දෙයකටම සහභාගී වෙන සහෝදරයෙක් හැටියට මම හිතන්නේ වර්තමානයේ විතරක් නෙමෙයි අත අතීතයේ ඉඳලා පුරාණයේ ඉඳලා ජාතිත් අපි ප්‍රාර්ථනා කරන ආව සහෝදරයෙක් හැටියට තමයි කල්පනා කරන්නේ. මට නිරන්තරයෙන්ම සහසම්බන්ධ වෙන උදව් කරන විවේක අවස්ථාවල තියෙන කටයුත්තක තියෙන සහයෝගයෙන් කටයුතු කරන අමුණුපොළේ ශ්‍රී බෝධිමල පුරාණ විහාරාධිපති කුරුණෑගල වැහැර සංඝරාජ පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය පොල්පිටිගම රෝහලේ සුපසාදන අංශයේ ප්‍රධාන සංවිධායක ශාස්ත්‍රපති අපේ පොල්පිටිගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකාධිකාරී समस्त लंका सामिनिसुरु जागम प्रेमरत्न අපේ පඬිතුමාන් වහන්සේ කොයි කවදාත් හැම දෙයකටම සහභාගී වෙන උන්වහන්සේ මේ අවස්ථාවට සහභාගී වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී අපේ නාගොල්ලේ ඓතිහාසික නාගොල්ල රාජමහා විහාරාධිපතිවරු සිට අපවත් වේ වදාළ අපේ නායක ස්වාමීන් වහන්සේ කොයි කවදාත් අපේ කටයුතු වල සහභාගී වුණා සම්බන්ධ වුණා. බොහොම ආදරය කරපු කෙනෙක් අපිත් එහෙම උන්වහන්සේත් අපිට බොහොම ආදරය කරමින් කටයුතු කරන්න යෙදුණා. ඒ වගේම තමයි වර්තමානයේ විහාරාධිපතිත්වයේ දරන අපේ පොල්පිටිගම ජාතික පාසලේ නියෝජ්‍ය විද්‍යාපති ශාස්ත්‍රපති ලැබුම්දෙණියේ සුනන්ද අපේ පඬිතුමාන් වහන්සේ දේවිකයමයි කිසි වෙනසක් නැහැ. අපි එදා වගේම කටයුතු කරනවා කියන බව මා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් අපේ දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ඇටියට දැන් රාමපුර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ආධාරන මගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බිබිලේ මේධානන්ද පුණ්‍යහාරවන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහගුරු මහත්මාවනි
විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගීව සිටින විශ්වාමලත් විදුහල්පති අපේ WM සිරිනායක මැතිතුමා, එවැගේම අපේ HM ජයවර්ධන මහත්මයා, එවැගේම විශේෂයෙන් මේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය, එවැගේම අපේ සංඝ කටයුතු කරන ක්‍රියාකාරී කෙනෙක් හැටියට අපේ ලොකුබණ්ඩාර මහත්මයා, එවැගේම කමලාවතී ගුරු මහත්මිය ඇතුළත් කොට මේ අවස්ථාවට සහභාගී වෙන සියලුම, එවැගේම අපේ ප්‍රතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොයි කවදත් අපි සමග නිරන්තරයෙන්ම මේ දහම් පාසල් පිළිබඳවත්, එවැගේම පන්සල් විහාර පිළිබඳවත් විශේෂයෙන් කැපකිරීම කරන ඒවට යන්නේ යමින් යෝගයෙන් සොයා බලන කණ්ඩායමක් තමයි සමාජයට මේ මහත්මීන් කියලා කියන්නේ. ඉතින් අපේ මේ අවස්ථාවට අපේ යහපා මහත්මිය මේ අවස්ථාවට පැමිණියා. එතුමියවත් යෝගයෙන් මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා ආරාධනා කළ සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවෙත් පිළිගනිමින් අරමුණ මේ හැම කෙනෙක්ම දන්නවා විශේෂයෙන් 1975 ජනවාරි මාසයේ තමයි මේ දහම් පාසල ආරම්භ කළේ. ආරම්භකයන් හැටියට මට මතකයි හැටියට අපේ කඩවල විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා එතුමා මේ අපේ මේ දහම් පාසල ආරම්භ කරන්නට මූලිකත්වයේ ගත්තා අපුගොඩ ආරච්චි මැතිතුමා. එතුමා තමයි මේක ආරම්භ කළේ දහම් පාසල. ඒකට ආරම්භ කළේ දහම් පාසල තුලමයි පවත්වාගෙන ආවේ. එනිසා එතුමාට පුළුවන්කම තිබුණා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩියෙන් සකස් කරගෙන එතුමාගේ දැනුම් දීම මත විශාල පිරිසක් සහභාගී කරවාගෙන මේ දහම් පාසල පවත්වාගෙන යනවා. ඒ වෙනකොට දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 301ක් බවට පත් වෙලා තිබුණා. 301ක් නෙවෙයි මේ බම් සුළු පිරිසක් තමයි සහභාගී කරවාගෙන ආවේ. ඉතින් ගුරුවරුන් අවධානයෙන් ආරම්භ කළ මේ දහම් පාසල 2002 වසරේ නොවැම්බර් මාසේ තමයි 2003 වසරේ නොවැම්බර් මාසේ තමයි මේක ලියාපදිංචියට දැම්මේ. ලියාපදිංචි කරනකොට 301ක් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වෙලා තිබුණා. ඒ වගේම දැන් මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් මේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන. අපි සතුටු වෙනවා මේ වෙනකොට ඒ දහම් පාසලේ ගුරු මහත්මීන්ගේ තිබිච්ච ශක්තියත් ධෛර්යමත් භාවයත් උවමනාවත් හේතු කරගෙන මේ දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි දියුණු කරගෙන දරුවන්ට අවශ්‍ය දහම් දැනුම ලබා දෙමින් කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම ගුරු මහත්මී විශාල සංඛ්‍යාවක් අපි මේ දහම් පාසලේ දැන්ට අධ්‍යාපනය උගන්වීමේ කටයුතු වල නිරත වෙමින් කටයුතු කරනවා කියන බව විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. 50 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මේ උත්සව අවස්ථාවේදී ත්‍යාග හා සාධික පත් ප්‍රදානය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. තම සාධික ප්‍රදානය වෙන්නේ දහම් පාසල තුළ ක්‍රියාකාරීන් හැටියට කටයුතු කරන්න යෙදුනේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, එවැගේම කොට්ටාස තරඟ වලින්, එවැගේම දිස්ත්‍රික් තරඟ වලින් ජයග්‍රහණ කරපු දරුවන්ට සාධික පත් ත්‍යාග ප්‍රදානය කිරීමත් මේ අවස්ථාවේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එවනම් මීට වැඩි දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ දහම් පාසල ආරම්භ කරලා මෙතෙක් ඒ දහම් පාසලේ කටයුතු කරමින් ඉඳලා අභාවයට පත් වෙච්ච සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා මේ වෙලාවේදී. ඒත් එක්කම මේ දහම් පාසලේ කටයුතු කරලා දැන් විශ්වාම වගේ ඉන්න ඒ සියලු දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ කරලා එයාට විශේෂ දිනයක් මේ උපහාරයක් හැටියට මේ 50 වසරක් පිරීම නිමිත්තෙන් ලබා දෙන්නටත් මේ අපි සූදානම් කරගෙන තිබෙනවා කියන බව විශේෂයෙන් සිහිපත් කරමින් වැඩම කොට වදාළ අතිගෞරවනීය අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයටත් එවැගේම ආරාධිතයන් හැටියට මේ අවස්ථාවට සහභාගී වෙච්ච ඒ සියලුම සම්භාවනීය මුත්තන්, එවැගේම ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්මයාවන්, එවැගේම දයාබර දෙමව්පියන්, එවැගේම දයාබර දරුවන් ඇතුළු ඔබ හැමදෙනාම ඉතාමත්ම ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගනිමින් සියලු දෙනාටම සුබ අනාගතයක් එවැගේම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව මෙතකින් අමාර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිඳ බිඳ මොහඳර පාප, සිඳ බිඳ මොහඳර පාප, දැල්වූ
දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහදර පාතර සිඳ බිඳ මොහදර පාප දැල් දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප බුදු සමිදේ තිලෝවාක බුදු සමිදේ සිඳ බිඳ මොහදර පාප සිඳ බිඳ මොහදර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහදර පාතර සිඳ බිඳ මොහදර පාප දැල් දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ